පුළුවන් කියලා හැමෝවම ආදරයෙන් පිළිගන්නවා. අදත් වීඩියෝ එකට ඉතින් පටන් ගන්නකොටම බලන්නකො මොනවද කරන්න කියලා. ඔන්නේ මගේ යාළුවෝ දැක්කේ මම පොල්ලිලි ගහගන්න එකනේ. ඉතින් පොල් ගෙඩි දෙකක් ඕන වෙනවා. පොල් කිරි ටිකක් මිරික ගන්න අද හදන රසම රස කිරි අලුව එකට. ඉතින් මගේ කිරි අලු ඕඩර් එකට ඕන වෙනවා පොල් කිරි. හොඳ උකු පොල් කිරි ටිකක් මිරික ගන්න තමයි මම මේ යන්නේ. ඉතින් මගේ යාළුවන්ටත් පුළුවන් අද වීඩියෝ එකේ දිගටම හිටියොත් මම කිරි අලු ඕඩර් එක හදාගන්නේ කොහොමද කියලා බලන්න. එහෙමනම් අද වීඩියෝ එකත් එක්ක දිගටම ඉන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා මගේ යාළුවෝ හැමෝටම. ඔන්නේ මම අද හදන්නේ හාල් පිටි වලින් මේ ගෙදර කොටපු කැකුළු පිටි. ඉතින් මේ කැකුළු පිටි කැටි වෙන්නේ නැති වෙන්න බැද ගන්න. මගේ යාළුවෝ ගෙදරින් හරි මෝලෙන් හරි පිටි කොටන් ආවම ටිකක් දිගැල්ල පවන වේලෙන්න දාන්න. වේලෙන්න දාලා පෙනේරයකින් පිටි එක හලාගෙන ඉවර වෙලා මෙහෙම තාච්චිය දාලා බැද ගන්න. එතකොට කැටි ගහෙන්නේ නැති වෙන්න, කැට හැදෙන්නේ නැති වෙන්න බැද ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට පිටි එක හැලෙන තරමට එද්දි වැලි වගේ සැහැල්ලු වෙලා පිටි එක බැදෙනකොට අඩු ගින්දරේ බැද ගන්න ඕනේ. විශේෂයෙන්ම දුමුරු පාට නොවෙන්න කිරි අලුව එක හොඳ කිරි පාටට ගන්න. ඉතින් ඒ වගේ වැලි තරමට එනකොට පිටි එක බැදිලා ඇති. ඉතින් ඒකෙන් මම ටිකක් අයින් කරා අලුව එකට දාගන්න. ඒ වගේම අපිට ලෑල්ලක් අවශ්‍ය වෙනවා. ට්‍රේ එකක් හරි ලෑල්ලක් හරි ගන්න. මම මේ අලුවා මුළු ගොඩක් අපේ ඕඩර්ස් හදන ලොකු ලෑල්ලෙමයි මම හදාගන්නේ. ඉතින් ඒ ලෑල්ලේ ඝනකම තියෙනවා. ඒ උසට තමයි මම අලුව එක හදාගන්නේ. ඉතින් අවශ්‍ය වෙන සීනි එක අපි ඊළඟට උණු කරගන්න ඕනේ. ලිප ඔන් කරන්න කලින් අපට අවශ්‍ය වෙන පොල් කිරි එකත් සීනි එකත් දෙක එකට දාලා හොඳින් කලවම් කරගන්න ඕනේ. ඉතින් අපි ඊළඟට මේ කිරි මිශ්‍රණය මදි ගින්දරේ හොඳින් උණු කරගන්න ඕනේ. හොඳින් බුබුලු දාගෙන එනකොට අපි සාමාන්‍යයෙන් අපි අල්ලලා බලනකොට ඇඟිලි දෙක යාන්තමට ඇලෙන තරමට එනකොට මේ කිරි එක උණු වෙලා ඇති. සාමාන්‍යයෙන් මෙහෙම ලොකු බුබුලු දාන්නේ පැණි එක හොඳට මේ කිරි එක උණු වෙලා පදම හරියාගෙන එනකොට. ඉතින් මේ තරමට එනකොට අපට අල්ලලා බලන්න චුට්ටක් ඇඟිලි දෙකේ යාන්තමට ඇලෙන තරමට එනවනම් අපේ ඒ කිරි මිශ්‍රණය උණු වෙලා ඇති. ඉතින් ඔන්න මම දැන් උණු වෙච්ච කිරි එකෙන් ටිකක් අයින් කරගන්නවා. මගේ යාළුවනොත් පිටි එක සම්පූර්ණයෙන්ම එකතු කරගන්න නැතුව ටිකක් අයින් කරගන්න. ඊළඟට රටකචු ටිකකුත් එකතු කරගත්තා. ළඟට එනසාල් ඇට 5ක් 6ක් කුඩු කරලා ඒකේ කුඩු ටිකත් එකතු කරගත්තා. ඒකත් හොඳින් අපේ මේ කිරි මිශ්‍රණයට දාලා ඊළඟට කලවම් කරලා අපි බැදගත්ත හාල් පිටියක එකතු කරගන්න ඕනේ. මගේ යාළුවෝ අද මේ විදිහට හදලා බලන්නකෝ මාරම රසක් තමයි තියෙන්නේ මේකේ. අර එනසාල් රසත් එනකොට. ඉතින් මගේ යාළුවා හදලා බලන්නම ඕන. අලුව එකක් මේක කිරි රසට කටේ දානකොට දිය වෙන්න හරි පදමට හදාගන්න පුළුවන්. ඉතින් අර පිටි අපි බැදගත්ත පිටි ටික එකතු කරලා අපිට අපි පැත්තකින් අරන් තියාගත්ත පැණි ටිකත් හිමීට මේකට මදි පාඩුව බලලා එකතු කරගන්න පුළුවන්. මෙන්න මේ තරමට පිටි එක හැදලා පදම එනකොට මේ විදියට ඔන්න ගානට එනකොට අපිට කෑලි ටික කපා ගන්න අපි ට්‍රේ එකට ලෑල්ලට දාගන්න මේ තරමට ඇති. ඉතින් මම මෙන්න මෙහෙම දැන් ලෑල්ලට දාගත්තා. මේක හොඳින් අපිට අවශ්‍ය තරමට තුනී කරගන්න ඕනේ. මෙහෙම තුනී කරගත්ත කෑලි ටික දැන් තියෙන්නේ කපා ගන්න. ඉතින් මේ ලෑල්ලේ නම් අලුව කෑලි 120ක් විතර වගේ මට කැපෙනවා. මම අනික් අර සාමාන්‍යයෙන් පැණි අලුවත් හදනවනේ. ඉතින් ඒකෙනුත් ඒ තරමට හැදෙනවා. ඉතින් මම ඒක හදන
තැන එහා පැත්තේ අපි කැවුම් හදන තැනනේ. මට ගෙදර ඉතින් ලොකු ප්‍රමාණයක් මෙතන මගේ යාළුවන්ට හදලා පෙන්වන්න බැරි හින්දා මම මේ තරමට හදන්නේ. වෙලාවක වැඩිපුර ප්‍රමාණයෙන් කිරි අලු එකක් තවත් හදන දවසකදී ආයෙමත් අරගෙන එන්නම්. ඉතින් මේ තරමට නෙමෙයි මගේ යාළුවන්ට මම කෑලි 50ක් 60ක් හදන රෙසිපි එක පහලින් දාන්නම්. මගේ යාළුවෝ ගිහිල්ලා ඒ විදිහට ඕඩර් එකක් ආවම හදාගන්න පුළුවන්. මේ මම අද හදපු එක. ඉතින් මම තව ටිකක් හදාගන්න ඕනේ මේ වීඩියෝ එකෙන් පස්සේ තව වැඩි කරලා. ඉතින් මගේ යාළුවනුත් හදලා බලලා රස කියන්නේ එහෙමනම්. ඉතින් බලන්නකෝ මාරම රසක් හරිම සුවඳක් තමයි මේ අලු එකේ තියෙන්නේ. ඉතින් මගේ යාළුවනුත් හදලා බලලා රස කොහොමද කියලා අමතක නොකර කියන්න. එහෙමනම් මාත් එක්ක එකතු වෙන මගේ යාළුවෝ හැම දිනාටම ගොඩාක් ස්තුතියි. හැමෝටම බුදු සරණයි.